ඉතින් ඔන්න කාලෙකට පස්සේ ඔන්න මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. ඉතින් හැමදාම හිතෙනවා මට වීඩියෝ එකක් කරන්න ඕනේ ගාලා හිතුවට මොනවද මම ඔයාලට හරියටම කියලා දෙන්න ඕනේ, මොන වගේ දෙයක්ද මම ඔයාලගේ ජීවිතයට එකතු කරන්න ඕනේ. මම ඉතින් මේ හැම දෙයක් ගැනම හිතලා ඉතින් ඔන්න මම හිතුවා මෙන්න මේ වීඩියෝ එක අද ඔයාලට කරන්න ඕනේ කියලා. ඉතින් මේ නාලිකාවත් එක්ක අද නම් ඔයාලා එකතු වෙන්නේ මේක විශ්ව ආකර්ෂණ නීතිය සහ තමන්ගේ පොසිටිව් තින්කින්, තමන්ගේ ජීවිතය ධනාත්මක විදියට වෙනස් කරගෙන අපි කොහොමද අපේ ජීවිතේ අපේ හීන, අපේ ගෝල්ස්, ඒ දේවල් අපි අචීව් කරගන්නේ, අපි කොහොමද හොඳ ජීවිතයක් ගත කරන්න කියන එක මේ නාලිකාවෙන් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔයාලා හිතනවා නම් මම කොච්චර මැනිෆෙස්ට් කරත්, මම කොච්චර පොසිටිව් විදියට හිටියත් කවදද මගේ හීන හැබෑවෙන්නේ, කවදද මගේ හීන හැබෑවෙන්නේ, කෝ තාම මට මුකුත්ම සිද්ධ වෙන්නේ නෑනේ. මෙන්න මේ වගේ දේවල් අපේ හිතට දැනিলা අපි මේ කරන දේවල් ගැන පොඩි සැක අපිට මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ සැක මතුවෙන්න පටන් ගත්ත තැන ඉඳලා අපිට මේ දේ ලැබෙනවාමයි කියන විශ්වාසය නැති වෙන්න පටන් ගත්ත තැන ඉඳලා ඇත්තටම ඔයාලගේ හීනය ඔයාලගෙන් ඈතට යන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ හිත කඩාගෙන වැටෙන වෙලාවල් වලදී අපිව තවත් දිරිමත් කරන්න නෑ. ඔයා කොහොම හරි අල්ලගෙන ඉන්න ඕක. මොකද අපි දෙයක් බලාපොරොත්තු වෙනකොට ඒක අපි බලාපොරොත්තු වෙන වෙලාවට නෙවෙයි. ඒක අපිට හරියටම ලැබෙන්න ඕන වෙලාවට. කියන්නේ ඒක ලැබුණාම අපිට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් තැනදී තමයි අපිට ඒක විශ්වයෙන් අපිට ඒක ලැබෙන්නේ. අපේ ජීවිතයේ අපිට ඒක ලැබෙන්නේ ඇත්තටම අපිට ඒක හරියටම ලැබෙන්න ඕනේ වෙලාවට. අපිට ඒක පරිස්සම් කරගන්න පුළුවන්. ඒක අපිට පාවිච්චි කරන්න දන්නවා. ඒක අපිට රැක ගන්න පුළුවන් කියලා අපිව හරියටම ගොඩ නැගුණ තැනකදී තමයි අපේ හීනේ උනත් අපේ ළඟට දෙන්නේ. ඔයා හිතන්නකෝ අපිට රැක ගන්න බැරි, අපිට දරා ගන්න බැරි, ඒක අපිට හැන්ඩල් කරගන්න බැරි තැනකදී අපිට ඒ වගේ දෙයක් ලැබුණොත් ආපහු එන්නේ මොනවාම හරි හේතුවක් නිසා ඒක අපෙන් නැති වෙලා යන එක. ඒක නිසා අපිව හරියටම මේ හැම දවස ගානේ අපිට මේ සිද්ධ වෙන හැම දෙයකින්ම අපිව පෝෂණය කරනවා, අපිව නිර්මාණය කරනවා, අපේ දේවල් වලට අපිව සුදුසෙක් බවට පත් කරගන්න. ඉතින් මේ යන ගමනේදී අපේ හිත කඩාගෙන වැටෙන තැන්වල මගේ මේ දේ ඇත්තටම මට ඉෂ්ට වෙයිද නැද්ද කියන සැකේ අපේ හිතට ආවහම, විචිකිච්ඡාව කියන දේ හිතට දැනුණාම අපිට මේ විශ්වයෙන් එක ඉඟි ලැබෙනවා. මේක අල්ලගෙන යන්න, මේක කොහොම හරි අල්ලගෙන යන්න, ඔයාගේ මේ හීනය ඉෂ්ට වෙනවම තමයි කියන්න මේ අපිව ඒ කඩාගෙන වැටීම් එන වෙලාවල් වලදී ආපහු උඩට ගන්න අපිට විශ්වයෙන් ඉඟි එවනවා. හරිද? ඉතින් මං අද ඔයාලට මෙන්න මේ වගේ ලැබෙන ඉඟි 7ක් ගැන පැහැදිලි කරන්න. ඉතින් මෙන්න මේ ඉඟි 7ම ලැබෙන්න ඕනේ නැහැ. එකක් හරි අද මේ වෙනකොට ඔයාට ලැබෙනවා නම්, ලැබෙමින් පවතිනවා නම්, ඉදිරියට ලැබුණොත් ඉතින් ඔන්න ඔයාගේ බලාපොරොත්තු, ඔයාගේ කිසිම දෙයක් නැති කරගන්න එපා. ඔයා ගැන තියෙන ඔයාගේ හීනේ ගැන තියෙන දැඩි විශ්වාසය ඔයා වාගේ හිතේ තියාගෙන ඔයා කරගෙන යන වැඩ කටයුතු ටික ඒ විදිහටම කරගෙන යන්න. ඉතින් ඔන්න ඒ විදිහට ලැබෙන ඉඟිවල පළවෙනි එක තමයි මේ නිතර මේ පිහාටු ලැබෙනවා ඔයාට, මේ කුරුළු පිහාටු. ඒක ගොඩාක්ම සුදු පාට පිහාටු වාට ලැබෙන්න පටන් ගන්නවා. ඔයාට නිතර හරි ඔයාට මේ වගේ ඔයා පහළට වැටිලා ඉන්න වෙලාවක හරි ඔයාට මේ වගේ පිහාටුවක් ලැබුණොත් ඔන්න ඒක ඔයාට විශ්වයෙන් ලැබෙන ඉඟියක්. ඒ වගේම තමයි නිකන් සංගීත සමහර වෙලාවල් වලට මේ එක සින්දු උනත් ඒ කියන්නේ අපිටම හිතෙනවා මේක මේ වෙලාවේ මටම ගැලපෙන සින්දුවක්. එහෙම නැත්නම් අපි හිතා ඉන්න සින්දුවක්. මේ වගේ එකක් අපිට
අහන්න ලැබෙනවා. නැත්තම් අපිට නිකන් මේ කනට නිකන් හරිම මිහිරි සංගීත ඇහෙනවා වගේ දැනෙනවා. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ ඉංගියක් ලැබුණත් ඔයා හිතන්න ඔයාට ගැලපෙන දෙයක් වෙන කවුරු හරි වචනකින් හරි ඔයාට කිව්වොත් මේකත් ඔයාට විශ්වයෙන් ලැබෙන පණිවිඩයක් කොහොම හරි අල්ලගෙන ඉන්න කියලා. අනිත් එක තමයි මේ ඔය ලයිට් මේ අපිට සමහර වෙලාවට මේ ෆ්ලෑෂ් ලයිට්ස් ඒ කියන්නේ මේ එළියේ වුණත් බලාගෙන ඉන්නකොට නිකන් සමහර වෙලාවට කොහෙන්ද කියලා හිතාගන්න බෑ එළි නිවෙනවා පත්තු වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ මේ ගෙදර තියෙන බල්බ් සමහර වෙලාවට ගැහෙනවා වගේ දේවල්. මේ දේවල් මේ ඔයා හිතන්නේ ටීවී එකේ වුණත් එක පාටම ඔන්න මොකක් මේ නිකන් හොඳට මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් යන වෙලාවකට එක පාට නිකන් අර ෆ්ලෑෂ් ලයිට් යන එකක් දකින්න ඔයා ආම්බෙන් වගේ. මෙන්න මේ වගේ දේවලුත් ඔයාට මේ විශ්වයෙන් ලැබෙන ඉඟි. එතකොට පාරේ ඇවිදගෙන යනකොට හරි කොහේදී හරි පාරක වේවා ගෙදර හරි කොහේදී හරි ඔයාට කාසි හම්බ වෙන එක සල්ලි හම්බ වෙන එක මේකත් ඔයාට විශ්වයෙන් ලැබෙන පණිවිඩයක්. එතකොට තව එකක් තමයි ඔයාට නිකන් ඔයා ඉන්නකොට නිකන් ඔයාට කවුරු හරි ළඟ ඉන්නවා වගේ නිකන් හැඟීමක් දැනෙනවා. කියන්නේ ඇත්තටම ඔයා ළඟ කවුරු හරි ඉන්නවා, ඔයාව අත ගන්නවා, ඔළුව අත ගන්නවා. මේ වගේ දේවල් දැනෙන වෙලාවල් තියෙනවා. අන්න ඒ වගේ නිකන් ස්පර්ශ Tamanට මේ කවුරුත් ළඟපාතක නැති වෙලාවකත් ඒ වගේ දෙයක් දැනෙනවා නම් ඒකත් ඔයාට විශ්වයෙන් ලැබෙන ඉඟියක්. ඒ වගේම තමයි නිතර පේන විකාරහීන නෙවෙයි නිකන් අමුතු ඔයාට නිකන් පැහැදිලිව සංඥා සහිතව පැහැදිලි හීන. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ එක ඔයාට හොඳට මතක තියෙනවා. ඔයා හිතන්න ඔයාට මොකක් හරි දෙයක් දකින්න ඔයා වතුර දකින්න ඒ වතුර මඩ පාටට දකින්න මහා මුහුද අහස එතකොට පස් මැණික් ගල් එක ගස් වර්ග මොනවාම හරි මෙන්න මේ වගේ හරි සංකේතාත්මක හීන ඔයා දකිනවා නම් ඒකත් ඔයාට මේ විශ්වයෙන් ලැබෙන ඉඟියක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම නෙවෙයි මේකෙන් එකක් හරි ඔයාට දැනට ලැබෙනවා නම් ලැබෙමින් පවතිනවා නම් සහ ඉදිරියට ලැබුණොත් ඔන්න ඔයාගේ තියෙන බලාපොරොත්තු ගැන තියෙන බලාපොරොත්තුව අතෑර ගන්න එපා. මේක දිගටම රැකගෙන ඉන්න ඔයාගේ ගමන ඔයා මේ හිතන දේවල් අනිවාර්යයෙන්ම ඔයාට සාර්ථක කරගන්න ලැබෙනවාමයි. ඉතින් මේ විදිහම වීඩියෝ එකකින් මම ඉක්මනටම පුළුවන් තරම් ඉක්මනට ආයෙත් ඔයාලව හම්බ වෙන්න එනකන් අද මේ වීඩියෝ එකකින් මම ගිහින් එන්න. හැමදාමත් වගේ ඔයාලට ජයෙන් ජයම මම ප්‍රාර්ථනා කරනවා.